හෙලෝ අයිබෝන් ඉසරෝම වෙල්කම් කියලා පිළිගන්නවා thumbnail එක ක්ලික් කරලා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාව මගේ YouTube channel එකට මම channel එකේ පළවෙනි review එකෙන් අපි බලන්න යන්නේ මේ අවුරුද්දේ රිලීස් වුණු 8.3ක වගේ හොඳ IMDb අගයක් තියෙන අලුත්ම series එකක්. මේකේ නම Study Group. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම අපිට පෙන්නනවා ගුරුවරයෙකු උගන්වද්දිත් හොඳටම නිදාගෙන ඉන්න ළමයි ටිකක්. හැබැයි හැමෝම නිදාගෙන හිටියත් මෙතන එක ළමෙක් විතරක් පාඩමට අවධානය දීගෙන සර් කියන හැම දෙයක්ම ලියා ගන්නවා. සර් බණින එක පවා. ඉතින් මේ තමයි කතාවේ මේන් කැරක්ටර් එක යුන් ගාමින්. මෙයා පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න ගොඩක් මහන්සි වුණත් හැමදාම පන්තියේ අන්තිම 3 දෙනාගෙන් එක්කෙනෙක්. ඊගාවට වර්තමානයේදී මෙයා ඉගෙන ගන්න යූසොන් කියලා හයි ස්කූල් එකකට යනවා. ගාමෙන් හොඳට ඉගෙන ගන්න කියලා හිතාගෙන ලොකු බලාපොරොත්තුවකුත් තියාගෙන අලුත් ඉස්කෝලේට ගියත් මේ ඉස්කෝලේට එළිය තියෙන්නේ නම් එච්චර හොඳ නමක් නෙමෙයි. මොකද මේ ඉස්කෝලේ හැමදාම පළවෙනියා එක්කෙනෙක් වගේම එයා ලොකු මැරෙයි. පළවෙනි දවසේම ගාමින් දකින්නේ එයාගේ පන්තියේ ළමයි ඩෙස්ක් පුටු පෙරලගෙන හොඳටම ගහ ගන්න විදිය. ඒ අතරේ තවත් සෙට් එකක් කිසිම ගානක් නැතුව එළියට වෙලා සිගරට් බොනවා. මෙයාව දකින්න ඒ සෙට් එක මෙයාව ටිකක් බය කරලා මෝඩියා කියලා පන්න ගන්නවා. මොකද අලුත් ඉස්කෝලේ කියලාත් මෙයාගේ කිසි වෙනසක් නැහැ. මෙයා පන්තියේ ළමයි 220කින් 219. ඒ නිසා මෙයා පන්තියේ දක්ෂම ළමෙක් තෝරගෙන එයාත් එක්ක පොඩ්ඩක් සෙට් වෙලා පාඩම් කරන්න ලෑස්තිෙද්දි එකපාරම මේ මැදට වෙනම කොල්ලෙක් තමු 170 නේද? මං 173 කියාගෙන මේ කොල්ලත් එක්ක හොඳටම රණ්ඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි ගාමෙන්ට නම් වමනාව තියන්නේ මෙයාත් එක්ක එකතු වෙලා ස්ටඩි ගෲප් එකක් හදලා පන්තිය ටිකක් ඉස්සරහට එන්න. ඊගාවට ඉස්කෝලේ විනය ප්‍රධානිය ඇවිල්ලා ගාමින්ලගේ පන්තියට අලුත් පන්ති භාර ගුරුවරයෙක් හඳුන්වලා දෙනවා. අහම්බෙන් වගේ මෙයා තමයි ගාමින්ට පොඩි කාලේදී ගෙදෙට්ටම ඇවිල්ලා උගන්වපු ටීචර්. කොහොම හරි පළවෙනි දවසේම ළමයි ටීචර් වේලුවට අරන් හයියෙන් hina වෙද්දි එකපාරටම බෝඩ් එකට බීම විදුරුවක් ඇවිල්ලා වදිනවා. විදුරෙන් ගහපු කොල්ලා එයාගේ නිින්ද ගැඩුව එකේ කේන්තියටත් එක්ක ටීචර් ඉස්සරහම ළමෙක්ට ගහලා වාඩි වෙන්න යද්දි බීමගේ අයිතිකාරයා එකට එක කිව්වා කියලා ඒ කොල්ලටත් බිම දාගෙන ගහන්න ගන්නවා. ළමයි මේකට නැගිටලා චෙයර් කරද්දි ටීචර් ළමයින්ව වාඩි කරන්න හැදුවත් ළමයි 7-5කටවත් ටීචර් ගණන් ගන්නේ නැහැ. හැබැයි අර කොල්ලා ටිකක් සද්දෙන් මිස් කියපු දේ ඇහුන්නේ නැද්ද කියලා අහුවා විතරයි ළමයි හිටපු තැන් වලම ගිහින් වාඩි වෙනවා. මේ තමයි ලියොන් වූ පන්තියේ චණ්ඩියා. ඊට පස්සේ ටීචර් තකිනවා ඉස්කෝලේ කුණු බාල්දි වෙනුවට තියෙන්නේ සිගරට් කොට දාන්න හදපු අලුබඳුන් කියලා. ඊගාවට ආන්යොන් ටීචර් ඉස්කෝලෙන් අලුබඳුන් ටික ඉවත් කරන්න යෝජනා කරත් ඒකෙන් ළමයි සිගරට් බොන එක නවත්තනවා දාපු ප්‍රින්සිපල් එයාගේ පාඩුවේ සිගරට් එකක් බොන්න පටන් ගන්නවා. පේන විදියට ප්‍රින්සිපල්ට උනත් ඉස්කෝලේ ගොඩනගන්න කිසිම වමනාවක් නැහැ වගේ. ඊට පස්සේ ටීචර් තීරණය කරනවා තනියම අලුබඳුන් ටික අයින් කරලා දාන්න. ඊගාවට පෙන්නවා ගාමින් සේයොන් පාඩම් කරන්න අල්ලගන්න එයා යන යන තැනට ගිහින් අද දෙන හැටි. පදේ බැරිම තැන සේයොන් ගාමින්ට පාඩමක් කියලා දෙන්න පටන් ගන්නවා. පාඩම කියලා දෙද්දි සේයොන්ට උනත් තේරෙනවා ගාමින්ට පොඩි දෙයක් පවා තේරුම් ගන්න බැරි බව. තමුන් මෝඩයෙක් කියලා ඉගෙන ගන්න ඔච්චර උනන්දුවයි අපි වගේ පාඩුවේ ඉන්නවා කියද්දි ගාමින් සේයොන් පන්තියේ දෙවෙනියා වෙච්ච රිසිට් එකක් ගෙනල්ලා පෙන්නනවා. දැන් 170 වගේ පහළ රෑන්කයක් වුණාට සේයොන් කලින් පන්තියේ දෙවෙනියා පවා වෙලා තියෙනවා. රිසිට් එක පෙන්නලා ආයෙම අපි එකතු වෙලා ස්ටඩි ගෲප් එකක් හදලා හොඳට ඉගෙන ගමු කිව්වත් සේයොන් hina වෙලා මේ කොලේ ඉරලා විසි කරනවා. තමසේනම් මෝඩෙක් නෙමෙයි අංක 1 මෝඩෙක් කියලා සේයොන් මෙතනින් යන්න යනවා. ඒකට හේතුව තමයි මේක සාමාන්‍ය ඉස්කෝලයක් නෙමෙයි. මේ ඉස්කෝලේ හැමදාම පළවෙනියා හන්නුල් කියලා මැරෙයි. ඉතින් මෙයාගේ පළවෙනි තැන රැක ගන්න ඕනේ හින්දා කවුරු හරි ඉගෙනගෙන ඉස්සරහට ආවොත් මෙයාගේ කට්ටිය ඒ කෙනාට ගහලා මරණ තර්ජන කරනවා. ඒක නිසා ඉගෙන ගන්න ඇත්තටම උමනාව තියෙන කෙනෙක් වුණත් ඉස්කෝලේ ඇතුලේ ඉගෙන ගන්න බයයි. සේයොන් වුණත් එහෙමයි. ඊගාවට සේයොන් වැරදීමකින් යොන්නුගේ ඇඟේ වැදිලා තවත් ප්‍රශ්නයක් තා ගන්නවා. මේකට සමාව ඉල්ලුවත් යොන්නු බේස්බෝල් පිට්ටකින් සේයොන්ට පහර දෙන්න ගන්නවා. යොන්නු කියන්නේත් හන්නුල්ගේ පැත්තෙම කෙනෙක්. මේ සිද්ධිය දැකපු ටීචර් සේයොන්ව බේර ගන්න ගියත් මෙතෙන්ට එන ගාමින් සේයොන් කියන්නේ මගේ ස්ටඩි ගෲප් එකේ අනාගත සමාජිකයෙක් කියලා කොහෙන්ද හොයාගත්ත වැල්ඩින් මාස්ලික් උද්දාගෙන ඇවිත් ගෑස් එකක් ගහලා සේයොන්ව මෙතනින් බේර ගන්නවා. මේකට ස්තුති කරනවා වෙනවට ඔයා කරපු වැඩේ මාව තවත් අමාරුව වැටෙනවා මේ වගේ දේවල් වලට ආයෙ පැටලෙන්න එපා කියලා සේයොන් මෙතනින් යනවා. හැබැයි ඒ කියත් මෙයා ටිකක් දුර යති ආපහු යොන්නුගේ අතටම අහු වෙනවා. මේ පාර යොන්නු තමුන්ව බේරගත් අපතේ මට පෙන්නපන් කියද්දි මං ඌ හරියට දැක්කේ නැහැ කියලා සේයොන් ආපහු කුටි ගන්න පටන් ගන්නවා. හැබැයි සුපිරි කික් එකකුත් දීගෙන මෙතෙන්ට එන ගාමින් මෙයාව දෙවෙනි වතාවටත් බේර ගන්නවා. කොච්චර චණ්ඩිකම් කරත් යොන්නු තුනක් ගාමින්ගේ පාරවල් දෙකකින් සිහි නැති වෙන්න සිද්ධ වෙනවා. අපේ ගාමින් ඉගෙනීමට කොච්චර අදක්ෂ වුණත් මෙයා 3 වසරේ ඉඳන් සටන් කලාව පුහුණු වෙන කෙනෙක්. මෙයාගේ මාමා තමයි මෙයාගේ කෝච්. ඉතින් ඉගෙනීම කොහොම වුණත් ගාමින් කියන්නේ සටන් කලාවට ඉන්න රියල් වැඩක්. සේයොන් මේ දේවල් දැකලා ෂොක් වෙලා ඉද්දි ගාමින් සේයොන් ගාවට ගිහින් අනිත් දේවල් වලට බය නොවි මගේ ස්ටඩි ගෲප් එකට එකතු වෙන්න කියද්දි ඔයත් බය නිසානේ ඔය මාස් එක දාන් ඉන්නේ ඉගෙන ගන්නකට වඩා මට ජීවත් වෙන එක වටිනවා කියලා එතනින් යනවා. මේ වෙනකොට ගාමින් 3 සැරයකට වඩා සේයොන්ට වාල්දු වෙලා තියෙනවා.
මේ ඔක්කොමත් වෙලා සේයොන් නිදාගන්න ගෙදර ගියාම මෙයාගේ බේබදු තාත්තා වුණා කියන්නේ ඉගෙන ගන්න කැම්පස් යන්න ඕනේ නැහැ වැල්ඩින් වැඩක් ඉගෙන ගත්තාම හොඳටම ඇති කියලා. මේකට කේන්ති ගින් සේයොන් තමන්ගේ පොත් ටික ඔක්කොම එළියට විසි කරනවා. හැබැයි මෙතන එක පොතක් විතරක් මෙයා අරන් තියාගන්නවා. මේ පැත්තේ ගාමින්ට එයාගේ පොඩි කාලේ සිද්ධියක් මතක් වෙනවා. මෙයා පොඩි කාලේ ඉඳන්ම පන්ති අන්තිමේ හින්දා ළමයි මෙයාව ස්ටඩි ගෲප් වලට අරන් නැහැ. ඒ වගේම ළමයිගේ දෙමව්පියෝ බව මෙයාව ගෲප් එකකට ගන්නවට කැමති වෙලා නැහැ. ඉතින් ගාමින්ට හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා තමන්ට තනියෙන් හොඳට ඉගෙන ගන්න බැරි වුණත් ගෲප් එකක් හදාගත්තොත් එයාට ඉස්සරහට එන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඊගාවට පහුදා උදේ ටීචර් කම්මැලි ගමින් නැගිටලා ඉස්කෝලේට යද්දි කලින් දවසේ අයින් කරපු අලුබඳුන් ටික ළමයි ඒ තැන් වලම ආපහු තියාගෙන. ටීචර් ආපහු දැරියා මේ ටික අයින් කරද්දි කොල්ලෙක් ඇවිල්ලා උදව් කරනවා. මෙයාගේ නම පාක් ගොන්නෝ. ඒකොල්ලයි ළමයා කියනවා ටීචර් තනියෙන් උත්සාහ කරාට මේ ඉස්කෝලේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ටීචර් මේ වැඩේ ලේසියෙන් අතාරින්න ලෑස්ති කෙනෙක් නෙමෙයි. ඊගාවට සේයොන් කලින් දවසේ අරන් තියාගත්ත පොත ගාමින්ට දීලා ඒකොල්ලෝ එයා කියනවා මේක මං විසික් කරපු පොතක් ඔයාට ඕනනම් තියාගන්න කියලා. ඒත් එක්කම පුටුවක් ඇවිල්ලා ගාමින්ගේ ඔළුවේ වදිනවා. මේකම එළියට එන යොන්නුව තමුන්ද වැල්ඩි මාස් කියලා අහලා ඒ පොත උදුරගෙන ගිනි තියලා විසික් කරනවා. ගාමින් යොන්නුව මග ඇරලා පොත ගාවට ලං වෙන්න හැදුවත් ඒ වෙද්දිත් පොත ගිනි අරන් ඉවරයි. ඉතින් මේකට කේන්ද්‍රගේ ගාමින් මේ දේ වෙනුවෙන් සේයොන්ගෙන් සමාව ගන්න කියලා කිව්වත් ඒ මොනවා කතේද්ද කියලා අහලා යොන්නුව දිගටම ෆයිට් කරන්න පටන් ගන්නවා. ඉතින් දැන් තමයි හරියටම ෆයිට් එක පටන් ගන්න. මෙච්චර වෙලා යොන්නුගේ පාරවල් මග ඇරපු ගාමින් ෆයිට් එක පටන් ගත්තට පස්සේ යොන්නුට වැඩි වෙලාවක් සටන අල්ලන් ඉන්න බැරි වෙනවා. ඉතින් මෙයාගේ මේ කික් එකෙන්ම පේනවා මෙයා සටන් කලාව කොච්චර දුරට ප්‍රගුණ කරලා තියෙනවද කියලා කියන්නේ. මේ අතර සේයොන්ට තමන්ගේ තාත්තා බව ඉගෙනීමට බාධා කරද්දි ගාමින් කරපු උදව් මතක් වෙනවා. මෙච්චර දෙයක් කළත් ගාමින් සේයොන්ගෙන් සටන් පොත වෙනුවෙන් සමාවෙල්ලද්දි මේ පොත අරගෙන පැත්තකට විසික් කරපු සේයොන් මං වාගේ ස්ටඩි ගෲප් එකට එන්නම් කියලා අන්තිමට වැඩේට කැමති වෙනවා. පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න උදව් කරපු යාළුවෙක් හිටපු නැති හින්දා ගාමින්ට මේකට සෑහෙන සතුටු හිතෙනවා. ඉතින් මෙතනින් පස්සේ මේ ෆයිට් එක දැකපු ළමයි ගාමින්ට සලකන විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා වගේම ගාමින්ගේ ස්ටඩි ගෲප් එක ගැන ඊගාව එපිසෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ඔයාලට සෙට් වෙනවා වගේ නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා වගේම වැරදි අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මීට වඩා හොඳ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.